Hello lamai, welcome back to my YouTube channel. ඉතින් අද අපි යනවා කොළඹ. දෙන්න පස්සේ. hello lamai, ඉතින් ඔයාලා හොඳින් ඉන්නවද? ඉතින් මම කිව්වා වගේ අද අපි යනවා කොළඹ. මේ යන ගමන් වන් ගෝල් බේසුත් ගොඩ කලින් ගියේ නැති නිසා මම හස්බන්ඩ් අපි කියලා තින්නේ කොළඹ චුටි වෙනවා කියලා. ඉතින් මේ වාහනේ යනකොට නම් මෙන්න මේ චූටිය ඇත්තටම නිදාගන්න වෙනදන නිදාගන්න යනට අද නම් නිදාගත්තේ නැහැ. ඉතින් එයා ඉන්න හැම වෙලාවකම අපි බලන්න ඇවිදින්න යන මොකද එයා ගෙදර එනවා අඩු නිසා එයා එන හැම පාරකම ඉතින් අපි තුන් දෙනා කොහේ හරි යනවා. ඒත් මේ අපි ගොඩක් දවසකින් තමයි අපි තුන් දෙනා තනියෙන් එකට ගමනක් යන්නේ. ඉතින් ඒකයි කොළඹ පැත්තට යන්න කියලා හිතුවේ වැඩ වගේකුත් තියෙන නිසා. ඉතින් අද අපි යනවා කොළඹ. ඉතින් චූටි වැඩ වගේක් තියෙනවා, මගෙත් වැඩ වගේක් තියෙනවා, හස්බන්ඩ්ගේ වැඩ වගේකුත් තියෙනවා. දැන් අපි නතර කරා මේ උදේට කාලා ආවේ නෑ නේ ගෙදරින්. එහෙනම් මේ සෝටිස් මොන හරි මං කෝ හස්බන්ඩ් අරගෙන එන්න කියලා. බබා නිදි හින්දා මට බැහැලා යන විදියක් නෑ. ඉතින් ඔයාලට කොළඹට ගිහිල්ලා ආයේ නැවතත් හම්බෙනකන් ඔහොම ඉන්න. මොනවද ගෙනාවේ? මොනවද කියලා තේරුම් ගන්න. අපේ චූටි යන්නේදී බුදු වෙලාවක් ඉඳලා ශ්‍රී ලංකාවේ කළා දැන්ඩයි. ඒකට මේ ඉස්සොත් දාලා ගෙම්මෙක් වගේ මේ චප්කාලි බිත්තර ඔම්ලට් එකක් තියෙනවා. හරි ඉතින් අපි කීරිසකට ආවා. අයියගේ කැම්ප් එකේ රත්මනානේ යාළුවෙක් ඉන්නවා. අපි දැන් යන්නේ රත්මනානේ කැම්ප් එකට ගිහිල්ලා එයාට මොකද්ද ඩොකියුමන්ට්ස් වගේ දෙන්න තියෙනවා. ඒකත් දීලා නිකන් යන්නේ හරි නෑ නේ. ඉතින් අපි ආවා කීරිසකට. කීරිසකින් අයියා කිව්වා මොනවද ගන්න කියලා. ඉතින් ඒකත් අරගෙන අපි ඉක්මනට රත්මලාන්ට ගියා. ඉතින් ළමයි කොළඹින් රත්මලාන්ට තියෙන කිලෝමීටර් 16ක් 17ක් විතර වගේ. ඉතින් අපි මේ ටිකත් ඉක්මනට අරගෙන රත්මලාන්ට ගිහින් බාර දෙන්නත් ඕන නිසා අපි ඉක්මනට කීරිසකින් ඒ වැඩ ටිකත් කරගෙන ආයෙ යන්න පිටත් වුණා. ඉතින් අපේ හස්බන්ඩ් නම් ඇත්තටම සින්දුවක් දැම්මේ නැත්නම් ඩ්‍රයිව් කරන්න හරි බෑ. මොකද ඒ වුණාට මට නම් ඒක හරි කංකාරච්චරයක් පෙරක් කියලාවට හරි බෝරින් සින්දු අහන එක මාර ලොකු නිදහසක් පැත්තෙම නෑ ඔළුවට සින්දු අහන්න ගියා. හරි ඉතින් අපි ආව වන් ගෝල් ප්ලේස් එකට අපේ චුට්ටන නිදි. ඉතින් නිකන් ඉතින් ආවේ මොකද කොළඹ යන ගමන ගොඩක් කාලෙකින් ආවේ නැති නිසා එන්න ඕනේ කියලා හිතුවා. ඉතින් මං කිව්වා අපේ ඔසෙල් එකට හරි කූල් පැලන්ට් එකට හරි යමු කියලා. ඉතින් අපි ඉස්සෙල්ලාම ගියා ඔසෙල් එකට. ඒක නම් සෙට් වෙනුත් තිබ්බේ නෑ. ඉතින් මෙන්න මේ ස්පාසි රෝන් එක ආවි යනකොට තමයි මාරු සුවඳයි. හරි ඉතින් අපි තව ෂොප් එකකට ගියා. මෙන්න මේක නම් මට මොකද්ද නම මතක නැහැ. සෝරි මේක කූල් පැලන්ට් එක. ඉතින් කූල් පැලන්ට් එකටත් ආවා. ඊට පස්සේ චූටියට ඇඳුම් වගේක් බැලුවා. ඒත් ඒවා ටිකක් ලොකුයි මෙයාගේ වයසට වගේ ගොඩක් තිබ්බේ නැහැ. ඉතින් අපි රෑවන නිසා ටක් ගාලා එළියට ආවා. මොකද අපි මෙතනින් එළියට එනකොටත් 5:45 විතර ඇති. තව ගමනකුත් ඇත්තටම යන්න තියෙන නිසා ටක් ගාලා අපි එළියට ආවා. හොඳටම හවස් වෙලා හරි ඉතින් ෆයිනලි අපි අපේ වැඩ ටික ඔක්කොම කරගෙන එන්න රැ වුණා. ඉතින් මේ හෝම් ඔෆ්
ෆෑන් ෆීසා එකෙන් අපි පීසා එකක් අරගෙන නෙස්කැෆේ දෙකක් බිව්වා. පීස් එක නම් ඉතින් එච්චරම සෙට් නැහැ. පීසා හට් එකට ගිහින් කන තරම් මෙන්න මේකේ නම් එච්චර එහෙම චීස් ගතියක් එහෙම තිබෙත් නැහැ. ඉතින් ආයෙත් අලුත් vlog එකකින් හම්බෙනකන් ඔයාලා සතුටින් පරිස්සමින් ඔයාලගේ වැඩ ටික කරගෙන මාත් එක්ක ඔහොමම ඉන්න.